කේමෝ බෝම්බ වගේ රතිඤ්ඤා පත්තු කරන මොලේ පුංචි ජීවීන් ඔයගොල්ලන්ගේ ගමෙත් ඉන්නවද? මේ උත්සව කාලයත් එක්ක ඔයාලා හැමෝටම ඇහෙනවා ඇති වටේ පිටේ රතිඤ්ඤා ශබ්දය. පසුගිය දශකයේ ඉඳන්ම මේ රතිඤ්ඤාවල ශබ්දය ක්‍රමානුකූලව වැඩි වෙලා තියෙනවා. ලංකාවේ රතිඤ්ඤාවල ශබ්දය සම්බන්ධයෙන් හරිහමන් නීති සහ රෙගුලාසි නැහැ. මේක දැන් මිනිස්සුන්ට සහ සත්තුන්ට දරා ගන්න බැරි මට්ටමටම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ රතිඤ්ඤාවල අධික ශබ්දය නිසා මිනිස්සුන්ට සහ සතුන්ට වෙන්න පුළුවන් හානි සහ මේකට ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. මුලින්ම කියන්න ඕනේ සිංහල අලුත් අවුරුද්ද වේවා, නත්තල් වේවා, වෙන උත්සවයක් වේවා, නැත්නම් දේශපාලන රැස්වීමක් වේවා, ඒ කිසිම දෙයකට රතිඤ්ඤා කියලා කියන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් නෙවෙයි. රතිඤ්ඤා කියන්නේ අපේ සංස්කෘතියත් එක්කම එකට ගැට ගැහුණු දෙයක් විදිහට අපිට හිතෙනවා. හැබැයි ඇත්තම කතන්දරේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක රතිඤ්ඤා සම්බන්ධ වෙන්නේ මේ මෑත කාලිනව. අතීතයේදී මේ විදිහට රතිඤ්ඤා භාවිතා කළේ නැහැ. එතකොට සිංහල අලුත් අවුරුද්දයි රතිඤ්ඤායි කියලා කියන්නේ අපේ සංස්කෘතිය ඉඳන් එදා ඉඳන් පැවතෙන දෙයක් නෙවෙයි. ඒක මේ සිංහල අලුත් අවුරුද්ද කියන අපේ සංස්කෘතික අංගයට පසු කාලිනව එකතු වෙච්ච දෙයක්. රතිඤ්ඤාවල ශබ්දයට පොඩි ළමයි සහ සමහර වැඩිහිටියොත් කැමතියි. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේක ගැටලුවක් වෙන්නේ මේ රතිඤ්ඤාවල ශබ්දය මිනිස්සුන්ට සහ සතුන්ට හානිකර මට්ටමටත් වඩා වැඩි වුණාමයි. ඒ නිසා අපි මුලින්ම කතා කරමු මේ රතිඤ්ඤාවල ශබ්දේ හරි වෙනත් ශබ්ද හරි මිනිස්සුන්ට සහ සතුන්ට දරා ගන්න පුළුවන් සීමාවන් මොනවද කියලා. අපි මේ සීමාව කියන්නේ හඬේ සැර කියන එක මනින්නේ ඩෙසිබල් වලින්. ඩෙසිබල් කියන එකේ මිනිස්සුන්ට ඇහෙන සහ දරා ගන්න පුළුවන් පරාසය ඩෙසිබල් 0 ඉඳන් ඩෙසිබල් 120 දක්වා පරාසයකින් යුක්තයි. ඩෙසිබල් 0ක් කියලා කියන්නේ අපිට ඇහෙන අවම පරාසය. ඒ කියන්නේ ඩෙසිබල් 0ට වඩා අඩු ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. ඩෙසිබල් 0ක් කියන එකත් ඔයාට ඇහෙන්නේ නැති තරම්. ඒ කියන්නේ හරිම නිස්කලංක පරිසරයක් අපිට ගන්න පුළුවන් ඩෙසිබල් 0ක පරිසරයක් කියලා. ඔයා ඉන්නේ ලයිබ්‍රරි එක නම්, ඒ කියන්නේ පුස්තකාලයක නම් බොහොම පොඩි පොඩි ශබ්ද ටිකක් නේ තියෙන්නේ. අන්න ඩෙසිබල් 10ක් 20ක් වගේ පරිසරයක්. පුස්තකාලයක් කියන්නේ ඩෙසිබල් 10ක් 20ක් විතර වගේ ඒ අවට ඒ ශබ්දේ හඬේ සැර තියෙන. ඔයා ඉන්නේ සාමාන්‍ය කාමරයක නම්, ගෙදර කියලා හිතන්නකො වැඩි ශබ්ද බද්ද නැති සාමාන්‍ය කාමරයක ගෙදරක ඉන්නවා නම් ඒ අවට පරිසරයේ ශබ්දය හඬේ සැර ඩෙසිබල් 30ක් 40ක් වගේ වෙනවා. දැන් ඔයගොල්ලෝ ගෙදර කතා බහ කරනවා කියලා හිතන්න. අන්න එතකොට ඔයගොල්ලෝ සාකච්ඡා කරනවා නම් මේකේ හඬේ සැර ඩෙසිබල් 50ක් 60ක් වගේ වෙනවා. ඔයා ඉන්නේ ට්‍රැෆික් එකක නම්, වාහන තද බදයක නම් ඒ වගේ ලොකු ශබ්ද ඇති වෙනවනේ, වාහනවල හෝන් ගහනවා. අන්න එතකොට මේ ඩෙසිබල් පරාසය නැත්නම් හඬේ සැර යනවා ඩෙසිබල් 70ක් 80ක් විතර. ගොඩාක් හයියෙන් හෝන් ගහනවා නම් මේක ඩෙසිබල් 90කට විතර යන්න පුළුවන්. ඔයා ඉන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර දාපු, කියන්නේ ලවුඩ් ස්පීකර් දාපු සංගීත සංදර්ශනයක් කියලා හිතන්න. මෙන්න මේ වගේ තැනක පරිසරයේ හඬේ සැර ඩෙසිබල් 100ක් 110ක් විතර වෙනවා. අකුණු ගහන වෙලාවක අන්නේ අකුණු වල ශබ්දය ඩෙසිබල් 120ක් විතර වෙනවා. මේක තමයි ඩෙසිබල් 120 තමයි මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් උපරිම සීමාව. මේකත් අපිට දැනෙන්නේ ලොකු වේදනාවක් විදිහට, කියන්නේ කනට සෑහෙන්නම අමාරුයි. ඉතින් මේ සීමාවෙනුත් පිටට ගියාම ඩෙසිබල් 130ක විතර ශබ්දයක් විදිහට ගන්න පුළුවන් අපිට ඔය ජෙට් එන්ජිමක ශබ්දය. ඊට පස්සේ රතිඤ්ඤා සහ වෙඩි තියනකොට එන ශබ්දය ඩෙසිබල් 140ක් විතර වෙනවා. හැම රතිඤ්ඤා එකක්ම ඩෙසිබල් 140 නෙවෙයි, ඊට වැඩි ඒවාක් තියෙනවා, ඊට අඩු ඒවාක් තියෙනවා. මම ඒක ගැන වෙනම කතා කරන්න. සාමාන්‍යයෙන් හොඳට ශබ්ද තියෙන රතිඤ්ඤා කරලක් පිපුරනකොට සහ වෙඩි තියනකොට එන ශබ්දය ඩෙසිබල් 140ක් විතර වෙනවා. මිනිස්සුන්ට වගේම සතුන්ටත් යම් ශබ්දයක් හානිකර වෙන්න, ඒකේ හඬේ සැර වගේ මේක පවතින කාලයත් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ඩෙසිබල් 70කට අඩු ශබ්ද මිනිස්සුන්ට සහ සත්තුන්ට එහෙම ලොකුවට හානිකර වෙන්නේ නැහැ. මේ ඩෙසිබල් ගාන 120 හෝ ඊට වැඩි වුණොත් එහෙම ඉතා සුළු කාල සීමාවක් වුණත් මේ ශබ්දයට නිරාවරණය වුණොත් ඔයගේ කන් ඇසීම සෑහෙන අඩු වෙනවා. ඩෙසිබල් 140 හෝ ඊට වැඩි ශබ්ද නිසා ඔයගේ කන් ඇසීම සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. දැන් ඔයගලන්ට මම කලින් කිව්වා නේද? රතිඤ්ඤාවල ශබ්දය, සමහර රතිඤ්ඤාවල ශබ්දය ඩෙසිබල් 140 හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ රතිඤ්ඤා පුපුරන වෙලාවක ඒ කිට්ටු ඔයා හිටියොත්, ඒකට ඔයා නිරාවරණය වුණොත් ඔයගේ කන් ඇසීම සම්පූර්ණයෙන් නැති වෙන්න පුළුවන්. මිනිස්සුන්ටත් වඩා මේකෙන් සත්තුන්ට සිද්ධ වෙන හානිය ගොඩක් වැඩි. විශේෂයෙන්ම පූසෝ බල්ලෝ කුරුල්ලෝ වගේ සත්තුන්ට මේ හරහා සෑහෙන හානියක් සිද්ධ වෙනවා. මොකද එයාලගේ සංවේදීතාවය මිනිස්සුන්ට වඩා වැඩි.
ඒගොල්ලන්ට වැඩි පරාසයක ශබ්ද ඇහෙනවා සහ ඒවට ගොඩාක් සංවේදී. ඉතින් මේ අධික ශබ්දේ නිසා සමහර සත්තුන්ගේ සදාකාලිකවම කන් ඇසීම නැති වෙලා යනවා. ඒ වගේම මේ අධික ශබ්ද නිසා මේ සත්තු කම්පනයකට ලක් වෙනවා. ඔය පූසෝ බල්ලෝ එහෙම රතිඤ්ඤා පත්තු කළාම හැංගෙන්නේ ඒකයි. ඊට පස්සේ යාලට පාර හොයාගන්න බෑ. ඒගොල්ලෝ අතරමං වෙනවා. කුරුල්ලන්ට විශේෂයෙන්ම රතිඤ්ඤා පිපිරීම සහ ආස්කූරු පිපිරීම නිසා ඒ අධික ශබ්දයෙන් ඒගොල්ලෝ කම්පනයට ලක් වුණාම සමහරලාට පියාඹ ගන්න බැරුව ගස්වල හැප්පෙනවා, බිත්තිවල හැප්පෙනවා, ඇද්දගෙන වැටෙනවා. ඒව හරහා මරණයටපත් වෙනවා. මේක මිනිස්සුන්ට වගේම සත්තුන්ට දැඩි හානි ගෙන දෙන හරිම අහිතකර තත්ත්වයක්. ඉතින් මේ රතිඤ්ඤාවල ශබ්දය පාලනය කරන්න ඕනි කියන එක ඔයගලන්ට තේරෙනවා නේද? හැබැයි අවාසනාවකට අපේ රටේ තාම මම මේ වීඩියෝ එක කරන්නේ 2026 අප්‍රේල් 18. මේ වෙනකොනුත් රතිඤ්ඤාවල ශබ්දය පාලනය කිරීම සඳහා හරියමන් නීති රෙගුලාසි නැහැ. සාමාන්‍යයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් ශබ්ද සීමාවන් සඳහා නීති පනවලා තියෙනවා. ඒ අර ලවුඩ් ස්පීකර් ශබ්දය, කැසට් රේඩියෝ ඒ වගේ ඒවා ශබ්දයේ සම්බන්ධයි. සාමාන්‍යයෙන් ඒකේ තියෙන නීතිය තමයි දහවල් කාලයේදී ඩෙසිබල් 75ක් තමයි උපරිම ශබ්දය. රාත්‍රී කාලේ නම් ඩෙසිබල් 65ක්. ඒ කියන්නේ ඊට වඩා වැඩියෙන් ශබ්දය තිබුණොත් කවුරු හරි පැමිණිලි කළොත් එයාලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි මම කලින් කිව්වා ඔයගලන්ට රතිඤ්ඤාවල ශබ්දය ඩෙසිබල් 140ක් පනිනවා ගොඩක් වෙලාවට. ඒ සම්බන්ධයෙන් කිසිම නීති රෙගුලාසියක් ලංකාව තුල තාමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. රතිඤ්ඤා හැමදාම භාවිතා වෙන්නේ නැහැ තමයි. උත්සව කාලෙදී විශේෂ උත්සවයක් තියෙනකොට නැත්නම් දේශපාලන රැස්වීමක් තියෙනකොට තමයි රතිඤ්ඤා භාවිතා වෙන්නේ. හැබැයි හැමදාම පාවිච්චි නොවුනත් මේ පාවිච්චි වෙන සුළු කාල සීමාව ඇතුළත මේකේ ඩෙසිබල් ගාන වැඩි නිසා ඒකෙන් ජීවීන්ට සිද්ධ වෙන හානිය සෑහෙන වැඩි. දැන් මම මේක මේ විදිහට කියද්දී කෙනෙක්ට කියන්න පුළුවන් මේ අපේ රතිඤ්ඤා කියන අපේ සංස්කෘතික දෙයක්, මේ සංස්කෘතියට විරුද්ධව කතා කරනවා කොහෙත්ම නැහැ. මම මේ කියන්නේ රතිඤ්ඤා පාවිච්චිය නතර කරන්න කියලා නෙවෙයි. මම මේ කියන්නේ රතිඤ්ඤාවල ශබ්දය මේ පහුගිය කාලය ඇතුළත ක්‍රමානුකූලව සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ හඬේ සැර එන්න වැඩි වෙනවා. මේක මිනිස්සුන්ට සහ ජීවීන්ට අහිතකර මට්ටමකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒක ජීවීන්ට හිතකර මට්ටමකට පාලනය කරන්න ඕනි කියලායි මම මේ කියන්නේ. ඇත්තටම මේක ලංකාවේ පාලනය නොවුනට ලෝකේ බහුතරයක් රටවල් වල මේ සඳහා සීමාවන් තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ශ්‍රී ලංකිකයොත් බහුලව ජීවත් වෙන රටක්නේ. ඒ වගේ රටවල් වල මේ ෆයර්වර්ක්ස්, ඒ කියන්නේ මල් වෙඩි, රතිඤ්ඤා වගේ දේවල් සාමාන්‍ය මිනිසුන්ට භාවිතා කරන්න තහනම්. ඔයාට ඒ වගේ දේවල් පාවිච්චි කරන්න ඕන නම් ඒවටම වෙනම සුදුසුකම් තියෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ ටික ලෑස්ති කරලා එහෙම කරනවා මිසක් සාමාන්‍ය මිනිසුන්ට වෙළඳපොළින් මිලදී අරගෙන ඒවා පාවිච්චි කරන්න අවස්ථාවක් නැහැ. ඒවා නීති රෙගුලාසි වලින් සීමා කරලා තියෙනවා. අපිට ආසන්නම රට වෙන ඉන්දියාවේ පවා මේක ඩෙසිබල් 125 ඉක්මවන්න බෑ කියලා නීති රීති තියෙනවා. හැබැයි අවාසනාවකට වගේ මෙච්චර මේ ජෛව විවිධත්වයක් තියෙන මේ පුංචි රටේ රතිඤ්ඤා සඳහාවත් තවම ශබ්ද සීමාවක් පනවලා නැහැ. ඒ කියන්නේ ඩෙසිබල් ගාන මෙන්න මේ අගයට වඩා වැඩි වෙන්න බෑ කියලා නීත්‍යානුකූලව සීමාවක් පනවලා නැහැ. මේක ලොකු අඩුපාඩුවක්. ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධයෝ. බුද්ධ ආගම කියලා කියන්නේ නිශ්ශබ්දතාවයේ ඉහළින්ම අගය කරන ආගමක්. ඉතින් එච්චර ආගමින්ම නිශ්ශබ්දතාවය අගයන රටක් වෙලත් ලංකාවේ ඉන්නවා සෑහෙන පිරිසක්, සැලකියුතු පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ ශබ්දය වැඩි වෙන තරමට තමයි ඒගොල්ලන්ගේ සතුට තියෙන්නේ. ඒක ඇත්තටම විකෘතියක්. මොකද විකෘතියක් කියලා කියන්නේ මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. මිනිස්සුන්ට සහ සත්තුන්ට. මේ මොලේ පුංචි ජීවීන්ට ඒ ශබ්දේ මදි. ඒගොල්ලන්ට මේ අවුරුද්දේ පාවිච්චි කරපු රතිඤ්ඤා වලට වඩා ඊළඟ අවුරුද්දේ පාවිච්චි කරන රතිඤ්ඤා වල ශබ්දේ වැඩි වෙන්න ඕනේ. ඊළඟට අල්ලපු ගෙදර මිනිස්සයා දාන රතිඤ්ඤා එකේ සද්දෙට වැඩිය තමන් දාන රතිඤ්ඤා එකේ ශබ්දේ වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අල්ලපු ගෙදර මිනිස්සයා රතිඤ්ඤාවක් දැම්මොත් මේ ගෙදර මිනිස්සයාට ඕනි වෙනවා ඊට වඩා වැඩි ශබ්දයක් තියෙන රතිඤ්ඤාවක් දාන්න. පුදුම මානසික මට්ටමක්. මේ රතිඤ්ඤා වල ශබ්දේ මදි වුණාම ඒගොල්ලෝ කරන්නේ බෝක්කු අස්සට දානවා. මම මේ කියන අත්දැකීම ඔයගොල්ලන්ට මේ දවස් කීපය ඇතුළත ලැබිලා ඇති. බෝක්කු අස්සට දානවා නැත්නම් ටින් එකක් අස්සට දානවා. එහෙම දාලා ශබ්දය තව වැඩි කරගන්න බලනවා. අපිට මේක ජාතියක් විදිහටම මුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. මේක රතිඤ්ඤා වලට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ඔයා බලන්න ත්‍රිවිල් එක ගිහින් ඔයාට ත්‍රිවිල් එක කියන ෆීලින් එක ගොඩක් කලාවට එන්නේ නැහැ. ඔයාට දැනෙන්නේ ඔයා බබල් එකක් ඇතුලේ යනවා වගේ. දඩම් බඩම් ගාලා සද්ද එනවා. බස් එකක යන්නේ නැහැ. නහයෙන් අඩන සින්දු ටිකක් දානවා කන පැලෙන සද්දෙට. ඊළඟට ගම්වල. ඔයගලන්ගේ ගම්වලත් ඇති අපේ ගමෙත් ඉන්නවා මෝඩියෝ දෙතුන් දෙනෙක්. අර මයික් එකත් එක්ක අර සෙට් එකක් ගෙනල්ලා තියෙනවා. රෑ 12ට එකට විතර ඒක දාගෙන බලියනවා. මේ අවුරුදු දවස්වලත් එහෙමයි, නිකන් දවස්වලත් එහෙමයි. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ට ඒකෙන් වෙන අවහිරතාවයේ කරදරය ගැන කිසිම හැඟීමක් නැහැ.
මං කියන්නේ නෑ ලංකාවේ විතරයි මේ විදිහට මේ මොලේ පුංචි ජීවීන් ඉන්නේ කියලා. ලෝකේ අනිත් රටවලත් මේ විදිහේ අය ඇති. හැබැයි ඒ රටවල් වල නීති රීති රෙගුලාසි වලින් ඒක පාලනය කරලා තියෙනවා. අපේ වෙලා තියෙන්නේ හරි හමන් නීති රීති රෙගුලාසි ටිකක් නැතිවීම. ඉතින් මේ විදිහට හරි හමන් නීති රීති රෙගුලාසි නැති එකෙන් මොකද වෙලා තියෙන්නේ? අන්න අර විදිහේ මොලේ පුංචි ජීවීන් මුළු පරිසරයක්ම මුළු සමාජයක්ම ශබ්ද දූෂණයට ලක් කරනවා. ඒ හින්දා දැන්වත් මේ රතිඤ්ඤවලට ශබ්ද සීමාවක් පනවන්න ඕනි. ඒක අත්‍යවශ්‍ය මොහොතකට ළඟා වෙලා තියෙනවා. මම මේක මේ අවුරුද්ද ඉවර වෙච්ච ගාම කළේ මේ අත්දැකීම දැන් ඔය හැමෝටම ලැබිලා ඇති. මේක හරිම කරදරයක්. විශේෂයෙන්ම සත්තුන්ගේ පැත්ත ගත්තොත් එහෙම ඒකෙන් සත්තුන්ට සෑහෙන හානියක් වෙනවා. දැන් ඔය අලින්ට වෙන හානිය අපිට වෙනම කතා කරන්න පුළුවන් අලි වෙඩි හරහා. ඔය අලි පන්නන්න දාන අලි වෙඩි නිසා ලංකාවේ ඉන්න අලින්ගෙන් සෑහෙන ප්‍රමාණයක කන් ඇහෙන්නේ නැහැ. දැන් මේකත් එක්ක මම මේ අලි වෙඩි අර ඔක්කොම ටික පටලව ගන්නෙ නෑ. අපි ඒක පස්සේ දවසක වෙනම කතා කරමු. ශබ්ද දූෂණය ගැන මම වෙනම දවසක කතා කරන්නම්. විශේෂයෙන්ම මේ ස්පීකර් දාගෙන කරන විකාර ගැන එහෙම අපි වෙන දවසක කතා කරමු විද්‍යාත්මක. ඊට කලින් අපි දැන් මේ මොහොතේ මුහුණ දෙන මෙන්න මේ රතිඤ්ඤ අර්බුදය ගැන හරි තීරණයකට එමු. ඒ කියන්නේ දැන් රතිඤ්ඤවල ශබ්දයේ සම්බන්ධයෙන් ලෝක සම්මතය බහුතරයක් රටවල් වල තියෙන්නේ ඩෙසිබල් 120 ඉක්මවන්න බෑ කියලානේ. ඉතින් ලෝකයේ දැන් ඉන්දියාව ගත්තත් ඊළඟට යුරෝපීය රටවල් ගත්තත් ඔය ගොඩක් බහුතරයක් රටවල් වල ශබ්ද සීමාව ඩෙසිබල් 120 තියෙනවා. ඉතින් අඩුම තරමින් අපි මේ සීමාවවත් ගෙමු. මම නම් කැමති ඔක ඩෙසිබල් 100ට අඩු වෙනවන්න. ඔයගොල්ලන්ට මතක තියෙන මම කිව්වා ඩෙසිබල් 100යි 120යි අතර එකත් විනාඩි කිහිපයක් හරි නිරාවරණය වුණොත් කන් ඇසීම අඩු වෙන්න හේතු වෙනවා. ඉතින් රතිඤ්ඤවල ශබ්දය ඩෙසිබල් 100කට විතර අඩු කරන්න පුළුවන් නම් ඒක සෑහෙන්න හොඳයි. අඩුම තරමින් ඩෙසිබල් 120කටවත් ලෝක සම්මතයටවත් කියමු. දැන් මේ පුපුරන රතිඤ්ඤ නම් ඩෙසිබල් 120 නෙමෙයි ඩෙසිබල් 140 නම් පැනලා තියෙනවා කියන එක 100%ක් ෂුවර්. මොකද මේ තියෙන මේ රතිඤ්ඤ පිපුරුනහම දොර ජනෙල් පවා දෙතරට. ඒක ඩෙසිබල් 120 නෙමෙයි ඩෙසිබල් අනිවාර්යෙන් 140 හෝ ඊට වැඩි ඒවා තමයි දැන් බහුතරයක් පාවිච්චි වෙන්නේ. රතිඤ්ඤත් නෙමෙයි ඒවට කියන්නේ තුන් හුලස් එහෙමනේ කියන්නේ. මේවා සීමා කරන්න ඕනි. රටක් ගත්තාම විවිධ මානසිකත්වයන් තියෙන මිනිස්සු ඉන්නවා. ඒක නිසා මිනිස්සුන්ට කියලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ ශබ්ද වැඩි රතිඤ්ඤ පාවිච්චි කරන්න එපා, තුන් හුලස් පත්තු කරන්න එපා. එහෙම කියලා හරියන්නේ නැහැ. මේ වෙනුවට වෙන්න ඕනි. මේ සම්බන්ධයෙන් නීති රීති රෙගුලාසි ගෙනල්ලා ඒවා සීමා කරන එක. මේ වීඩියෝ එක කරන මටවත් මේ වීඩියෝ එක බලන ඔයාටවත් මේ සීමා කිරීම සිද්ධ කරන්න බෑ. මේක කරන්න පුළුවන් මේ මොහොතේ පවතින රජයට. මිනිස්සු ඡන්දේ දීලා පත් කරගත්ත ආණ්ඩුවක් තියෙනවානේ. අන්නේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් තමයි නීති රීති රෙගුලාසි හදන එක. ආණ්ඩුවක ප්‍රධාන කාර්යය ඒක. ඉතින් මේ වෙනකන් හැදිච්ච නැති හැබැයි හැදෙන්න අත්‍යවශ්‍ය නීතියක් තමයි මෙන්න මේ රතිඤ්ඤවල පුපුරන ද්‍රව්‍යවල ශබ්දය සඳහා සීමාව. ඒ හින්දා කරුණාකර ලබන අලුත් අවුරුද්ද වෙද්දිවත් මෙන්න මේ සීමා කිරීම හරියට පනවන්න. මම මේ වීඩියෝ එක අප්‍රේල් 18 අද කරන්න හිතුවේ. මේක සඳහා නීති රීති හදලා සීමා කිරීම කරන්න ප්‍රමාණවත් කාලයක් දැන් තියෙනවානේ. ආයි රතිඤ්ඤ පාවිච්චි කරන්න ඕනි වෙන්නේ දෙසැම්බර් 25 නත්තලට එහෙම සම් ප්‍රමාණයක් පාවිච්චි වෙවි. ජනවාරි 1 වෙනිදා පාවිච්චි වෙයි. ආයි ලබන සිංහල අවුරුද්ද. ඊට අමතරව අතරමැද ඉතින් ඔය දන්සැල් වලට එහෙම පාවිච්චි වෙයි. අපි ඒක ඉවසගමුකෝ. හැබැයි දෙසැම්බර් මේ අවුරුද්දේ දෙසැම්බර් නත්තල වෙනකන් ගත්තත් තව මාස සැලකියුතු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාල සීමාව ඇතුළත රතිඤ්ඤ සහ පුපුරන ද්‍රව්‍ය සඳහා හඬේ සැරට අදාළව නීති රීති රෙගුලාසි ටිකක් ගෙනවන අපිට ලබන අවුරුද්දන් මේ ප්‍රශ්නය හරියාකාරව විසඳ ගන්න පුළුවන් වෙනවා. මොකද මේ කාලය ඇතුළත ওই නීති රීති රෙගුලාසි ටික ගෙනවන රතිඤ්ඤ හදන ඇයට ඒ පරාසයට අයිති වෙන විදිහට අලුතෙන් රතිඤ්ඤ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊළඟට පිටරටින් රතිඤ්ඤ ගෙන්නන කට්ටියටත් ඒ සීමාවට යටත්ව හරි විදිහට රතිඤ්ඤ ටික ගෙන්න ගන්න පුළුවන්. අපි ගෙනල්ලා තිබ්බේ. දැන් මේවට මොකද කරන්නේ කතන්දර කියන්න ඕනි වෙන්නේ නැහනේ. අවුරුද්දක් කල් තියෙනවනේ. ඒක හින්දා පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ රතිඤ්ඤ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සඳහා හඬේ සැරට සීමාවක් පනවන්න. අඩුම තරමින් ඩෙසිබල් 120වත්. ඩෙසිබල් 100 කරනවා නම් වඩා හොඳයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සු සහ විශේෂයෙන්ම සත්තු ගැන අනුකම්පා කරලා මෙන්න මේ සීමාව හැකි ඉක්මනින් පනවන්න. අපි ලබන අවුරුද්දේ රතිඤ්ඤ පත්තු කරමු. හැබැයි රතිඤ්ඤ වෙනුවට මෙන්න මේ ක්ලේමෝ බෝම්බ පත්තු කරන එක නම් මේ අවුරුද්දෙන් ඉවරයක් කරගමු.